ඊයේ ඉතිහාසයේ මිස් කියා දීපු 1818 ඌව වෙල්ලස්ස සටන මට මාරට හිතට දැනුණා. ඔව් ඒකනම් ඇත්ත. 1818 ඌව වෙල්ලස්ස සටන අපේ ලංකා ඉතිහාසයේ සිදුවුණු වැදගත් සටනක්. අපේ වීරයන් ලංකාව බ්‍රිතාන්‍ය නිදහස් කරගන්න ගත්තු මහන්සිය. ඒ ගැන වචන නෑ. චතුල් මට මාරම ආසාවක් ඇති වුණා. ඊයේ ඔය පාඩම ගැන ගෙදර ගිහින් හිත ඉන්නකොට මොකද්ද සනිරුවේ අදහස? අපිට ඒ සටන සිද්ධ වුණ අතීතයට ගිහින් ඒ විස්තර දැනගන්න පුරුවන් වුණා නම් කොච්චර වටිනාද? ඒ සටනෙට සහභාගී වෙච්ච අයත් එක්ක කතා කරලා. ඒකනම් ඇත්ත. ඒත් ඉතින් අපි කොහොමද දැන් එක කරන්නේ? අපි ඉන්නේ සටන වෙලා අවුරුදු 200කුත් පහු වෙලානේ. ඉස්සර නම් හිටියලු භාවනා කරලා හිත දියුණු කරපු හාමුදුරුවරු, තාපසවරු. ඒ අය කාලය හරහා අතීතයට යන්න පුරුවන් කියලා අපේ ආච්චිමට පොඩි කාලේ කියලා දුන්නා. ඒත් දැන් කවුද එහෙම ඉන්නේ? අපේ ගම කෙලවර තියෙන නුග ගහ යට තාපසෙක් ඉන්නවලු. එයා හොඳට භාවනා කරලා හිත දියුණු කරපු එක්කෙනෙක්ලු. එයාට කාලය හරහා හිතපු ගමන් ඕන තැනකට යන්න පුරුවන් කියලා අම්මයි තාත්තයි කතා කරනව මට ඇහුණා. අපි ගිහින් ඒ තාපසයගෙන් උදව්වක් ගන්න පුළුවන්ද කියලා බලමු. දැම්ම යමු. අපි අපේ තාත්තවත් මේ ගමනට එකතු කරගමු. තාත්තත් අතීතයේ තොරතුරු හොයන්න ගොඩක් ආසයි. එහෙනම් අපි දැන්ම යමු. අන්න ඉන්නවා තාපසතුමා. ශාන්ති දරුවා. තාපසතුමා ඔබතුමාට බැරිද අපිට උදව්වක් කරන්න? මොකක්ද දරුණේ? අපිට අතීතයට ගිහින් 1818 ඌව වෙල්ලස සටන බලාගන්න ආසයි. ඒ සටන සිදුවුණු කාලයට ගිහින් ඒ තොරතුරු දැනගන්න ආසයි. ඒ අරගලය ගැන. කොච්චර හොඳද දරුවනේ. ඉතිහාසය ගැන ඉගෙන ගන්න හදනෙක ඔයාලා. ඔහොම ඉඳ ගන්න. මම ඔයාලට උදව් කරන්නම්. මේ ළමයි සෙල්ලම් කරන්න ආපු ගමම් මේ ආවේ. මමත් ආව මෙයාලගේ තනියට. හවස 5 වෙලකොට මේ ළමයි ගෙවල් වලට යන්න ඕන තපසුති මැට්ටුමනි. දරුවෝ ඔබත් ආපු එක ගොඩක් හොඳයි. හරි මං ඔයාලට වරයක් දෙනවා. ඔයාලා මාත් එක්ක මෙතන භාවනා කරන්න ඕනේ විනාඩි 5ක්. ඒ සේම මං ඔයාලට හැමෝටම ගුලි 2ක් දෙනවා. ඊ මොකටද තාපසතුමනි? මාත් එක්ක භාවනා කරනකොට මේ දරුවෝ මා හරහා කාලයේ ගමන් කොට අතීතයට යනවා. මේ ගුලි දෙකෙන් ඕනෑම ගුලියක් අරන් අනාගතය ගැන හිතුවොත් ඔයාලා ඒ වෙලාවෙම මේ අනාගතයට එනවා. මේ ගුලි දෙක ආරක්ෂාවට හා අනාගතයට එීමට. මේ ගුලි දෙක නිසා ඔයාලට කරදර කරන්න කාටවත් බෑ. හරියටම මම ආයෙත් හවස 5ට ඔයාලව මේ අනාගතයට ගෙන්න ගන්නවා. මෙහෙන් වේලාවෙන් පැයක් කියන්නේ අතීතයේ මාස 3ක්. ඔයාලට පැය 6ක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අවුරුදු 1යි මාස 6ක් අතීතයේ ඉන්න පුළුවන්. කොහොමත් ඔයාලා හවස 5 යවද්දි මෙතට එනවා. අනේ ලොකු උදව්වක් ඔබ වහන්සේට මේ ළමයින්ට මේ කරන මේ උදව්වට. ශාන්ති දරුවා. දැන් ඔයාලා භාවනා කරන්න. සිස්ටර් පන්සල් යනවද? පන්සල් ගිහින් කාටද හරි ගියේ? ඕ පන්සල් යනවා. කොච්චර හොඳද කතෝලික ආගම? කතෝලික ආගම වැළඳ ගන්න අයට රජයේ තානාන්තර නාම්බු නාම දෙනවා. කතෝලික ආගම වැළඳ ගන්න සිස්ටර් ඔය ඇඳන් ඉන්න රෙද්දේ හැට්ටේ කැත. ඒකට අපේ එංගලන්තේ සුදුනෝනලා අදින කලිසම්, කමිස, මිනිගවුම් කොච්චර ලස්සනද? අපිට අපේ බුදුදහමයි පන්සලයි තමයි සිංහල අපිට තියෙන එකම පිහිට. කියලා වැඩක් නෑ මුන්ට. මුන්ව හදන්න බෑ. bad people. මුන්ව හදන්න බෑ. සුදු මහත්තයෝ මගේ මේ වසු පැටිය අරගෙන රට අරක්කු බෝතලයක් දෙන්න මට. රට අරක්කු උගුරක් මාසයක් බිව්වේ නෑ. ඉන්න බැරිම තැන ආවේ. අතේ සතයක් නෑ. මෙන්න. අපේ රටින්ම ගේන්ඩොන්නේ මේ වගේ හොඳ අරක්කු. දැන් සිංහලේ ඔක්කොම බොන්නේ රට අරක්කු තමා. අපේ හාමුදුරුවනේ අවසරයි මට. මොකද බොලෝ මේ කලබලෙන්? බලන්න හාමුදුරුවනේ අර පරසුද්ධ කරලා තියෙන දේ. උඩරට මඩිගේ තනතුරට හජ්ජි මරික්කාල් කියලා මුස්ලිම් කෙනෙක් පත් කරලා තියෙන විනාශයක්. මොකක් බොලෝ? ඔව් හාමුදුරුවනේ මේච්චර කලක් උඩරට සිංහලයකු පත් කරපු මඩිගේ තනතුරට හජ්ජි මරික්කාල් කියලා මුස්ලිම් මිනිහෙක් පත් කරලානේ සුද්ධ කරන්න යන්නේ. ඌට ඕනි දේ කරන්න යන්නේ සුද්දට. සුද්දට අපේ සංස්කෘතිය ගැන හැඟීමක් නැහැ. ඔව් පාර සුද්දට සිංහලයන් ගැන ආගම සංස්කෘතිය ගැන කිසිම තැකීමක් නැහැ. සිංහල අපිට අපේ රටේ කිසිම නිදහසක් නැහැ. අපිට අපේ කියලා රජෙක් නැති හැටි
අපි අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සුද්දගේ වහසි බස්වලට රැවටිලා අල්ල දුන්නා. අපිම අපේ රජතුමාව නැති කරගත්තා. අර බලන්න අර කූඹි රැළ ඌන්ටත් නායකයෙක් ඉන්නවා. අනේ කූඹියේනේ තොපටත් රජෙක් ඉන්නේ මොකද කරන්නේ අපේ කරුමේ අපට වන්නේ රජෙක් ලැබුණොතින් එදා කිරිබත් කන්නන් පෙරහැර කරන්නන් සාදු නාදෙන් ගිගුම් දෙන්නන් අපේ සිංහලයෝ සුද්දට විරුද්ධව සටනකට සැරසෙනවා. ඌව වෙල්ලස ප්‍රදේශයේ සුද්දගෙන් රට නිදහස් කරගන්න. ඔව් මට ආරංචි අපේ එවුන් මට කිව්වා. මට නම් 1818 සටන ඇතිවීමට බලපා හේතු හොඳට පැහැදිලි. ඔව් මටත්. දැන් මට ආසයි දොරේසාමි රජතුමා කැප්පෙටිපොළ නිලමේ රොබර්ට් බවුන්ඩ්‍රිග් ආණ්ඩුකාරතුමා සමග කතා කරන්න. අපි යමු දොරේසාමි රජතුමා හමු වෙන්න. ඔබතුමා නේද 1818 සටනට රජු ලෙසින් ඔටුනු පෙළදූ දොරේස්වාමි රජතුමා? අපිට ඒ සටන ගැන විස්තර ටිකක් කියන්න පුරවන්ද රජතුමනි? ඔව් මම තමයි 1818 සටනේ සිටි දොරේස්වාමි රජතුමා. ඔබතුමාත් එක්ක සටනට නායකත්වයේ ගත් අනික් අය කවුද රජතුමනි? මඩුගල්ලේ කැප්පෙටිපොළ නිලමේ බුටාවේ රටේරාල කතරගම බස්නායක ඇහැලේපොළ අධිකාරම් වැනි උදාර නායකයන් සටනට දිරි දුන්නා. ඇයි රජතුමනි අපට සටන දිනන්න බැරි වුණේ? කැලේ ගහක් නසන්නේ තවත් කැලේ ගහක්නේ. අපේ උන් සටන මිල මුදල් තාන්න මාන්න තෑගි භෝගවලට සටන පාවා දුන්නා. මොල්ලිගොඩ එක්නැලිගොඩ වාගේ අය ඉංග්‍රීසි බොරු ප්‍රචාරයක් ඇව්වූ. මම ව්‍යාජ රජෙක් කියලා අපේ අය ඒක අහලා අධෛර්යමත් වුණා. අපිට සුද්ද තරම් අවියායුධ තිබ්බේ නෑ. සුද්ද සටන අමානුෂික ලෙස මර්ධනය කළා. අපිට අපේ නිදහස් සටන දිනන්න බැරි වුණා. ඒ වුණාට ඔබතුමා රට වෙනුවෙන් තම යුතුයකම ඉටු කළා රජතුමනි. බොහොම ස්තුතියි රජතුමනි අපිට විස්තර කියා දුන්නට. අපි යන්නම් රජතුමනි. හොඳයි ළමයිනේ. රට වෙනුවෙන් දිවිපිදු මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා ඔබතුමාද? ඔව් ළමයිනේ. අපිට 1818 ඌව වෙල්ලස්ස සටන ගැන විස්තර ටිකක් කියලා දෙන්න හොඳ නිලමේතුමනි. පරසුද්දගේ ආමානුෂික රට පාලනයේ මිනිසුන්ට දරාගන්න බැරි වුණා. රටේ ප්‍රභූවරුන්ට පරසුද්ද සලකුවේ නෑ. භික්ෂූන්ට අගෞරව කළා. මේ පාලනය දරාගන්න බැරිව රටේ හැමෝම සුද්දට විරුද්ධව එකරාශි වුණා. ඔබතුමා මුලින්ම හිටියේ සුද්දගේ පැත්තේ නේද? ඔව්. මාව සටන මර්ධනය කරන්න සුද්ද උඩ රටට යවුවා. හැබැයි එතනට ගියාම මට තේරුණා මේක අපේ සටනක් කියලා. මට අපේකම මට මගේ රට ගැන කැක්කුමක් ඇති වුණා. ඒ නිසා මම සිංහලයන්ගේ පැත්තේ හිටගත්තා. සුද්දට විරුද්ධව සිටගත්තා. ඇයි ඔබ සුද්දගේ පැත්ත වෙනුවට සිංහලයාගේ පැත්ත සිටගත්තේ? ළමයින් දැනගන්න හැදුමව උපන් රට ජාතිය තමයි මිනිසුගේ උරුමය. මේ උරුමේ කවුරු හරි විනාශ කරනවා නම් අපි මේ උරුමේ රැකගන්න දිවිහිමියෙන් කටයුතු කරන්න ඕනේ. මම මගේ යුතුයකම ඉටු කරා. ඒත් අපේ උන් සටන පාවා දුන්නා. ඔව් රජතුමනි. ඔබතුමාට රට වෙනුවෙන් ස්තුතියි. අපිට විස්තර කියා දුන්නට. අපි යන්නම් නිලමේතුමනි. හොඳයි ළමයිනේ. ඔබතුමාද රොබර්ට් බවුන්ඩ්‍රි ආණ්ඩුකාරතුමාද ඔබතුමා සමග ටිකක් කතා කරන්න පුළුවන්ද? Yes children. Okay children. අපි කතා කරමු. ඔබතුමා 1818 සටන උපරිම ආකාරයෙන්ම මර්ධනය කරා නේද? Yes children. මම සිංහලයන්ගේ සටන පිළිබඳ සිංහලයන්ගේ රහස් තුරුතුරු ඔක්කොම දැනගත්තා. මම බොරු ප්‍රචාරයවලා සටන අඩපණ කරා. සටනට නායකත්වය දුන් නායකයෝ අත්අඩංගුවට ගත්තා. ගිවල් දුර්වල් විනාශ කළා. රටින් පිටුවහලා කළා. ඇතම් නායකයන්ගේ ගෙලසිද දෙමීමට අණ කරා. ඔබතුමාට මොකද හිතන්නේ අපේ නායකයන් ගැන? මේ තරම් අභිමානවත් ප්‍රතාපවත් නායකයෝ මම මේ ලෝකේ කොහෙවත් දැකලා නැහැ. මේ නායකයෝ රටට ආඩම්බරයක්. මේ වාගේ නායකයෝ දුර්ලභයි. මන් දැන් කිව්වා කියලා හිතාගන්න children. ඉස්සරහට බීවන්නේ Taman ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. මේ රටේ මිනිස්සු ගැන මොනවද ඔබතුමා හිතන්නේ? සිංහලයා කියන්නේ කවදාවත් යුද්ධ කරලා පරද්දවන්න පුරුවන් ජාතියක් නෙවෙයි children. සිංහලයෝ පරද්දන්න පුරුවන් එකම විදිය කියලම් කියලා කොටවල තමයි.
බොහොම ස්තුතියි ඇඬුකරුතුමනි. Okay, children. අපි දැන් 1818 සටන ගැන තොරතුරු හැමදේම දැනගත්තා. දැන් අපි වර්තමානයට යමු. අපි 1818 සටන ගැන හැම තොරතුරක්ම දැනගත්තා. මට ඒ ගැන මාර සතුටුයි. මේ 1818 සටන ගැන ලියවුණු ලස්සන සින්දුවක් තියෙනවා. සමන් ලෙනින් මහතා ගායනා කරන අපි ඒකත් අහලා බලමු. එතකොට 1818 සටන කවදාවත් අපට අමතක වෙන්නේ නැහැ. කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. උතුම් දලදා හිමිරකින්නට උනුත් කැපවෙන බව කියා ගිවිසුමේ පස්වනවා ගන්තිය පෙනි පෙනිම වැළලී ගියා. පරසිරිත් ගත් අයට සැලකිලි හෙලසිරිත් පල්ලට ගියා. එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා. සුදු කිරීටය කරපු කෙනහිලි කම්බලට හිත දැඩි වුණා. කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු නුසුම වැඩි වුණා. වෙල්ලස්සදින් තැන්න තැන තැන වීර දරු කැල රැස් වුණා. නැගුණු රණබෙර නාදනු සිහ ධජය සුලගේ ලෙල වුණා. රටේරාල කිවුලේ ගෙදර මොහොට්ටාල හිමි ඉහගම රතනපාල පෙරමුණ ගත්තයි උදාර. වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින් වැඩ පවත්තන්න. සුද්දා එවපු කැප්පෙටි පොළ නිලම හැරුණේ රට රකින්න. සුද්දා එවපු කැප්පෙටි පොළ නිලම හැරුණේ රට රකින්න. කැලේ කොලේ ජලදුර්ගෙන් මරුහි සර වැහි වැත්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලත් සෙති පසු බැත්සා. ගහට විපත ගහම වේ හටනේ රහස් පිට දුන්නා. එක් නැලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පන දුන්නා. සියලු පිරිමි හරකබාන දුටු දුටු තැන වෙඩි තිබ්බා. කෙත්වතු ටික අඩු කොටු ටික උන්නැවිදින් ගිනි තිබ්බා. අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න. අපිට හයිය තිබුණ යාලු සුදුතුවක්කු බිම නවන්න. කියපුනුවන ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න. අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. කියපුනුවන ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න.
අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න ඇත්තමයි 1818 සටන කියන්නේ අපිට කොච්චර වැදගත් සටනක්ද? ඒ සටන ගැන කියනකොට මටත් ඒ කාලේ ඉන්න තිබුණා නම් කියලා හිතනවා. අපි සටන ගැන දැනගත්තේ ඉතිහාසයේ විෂය නිසානේ. ඉතිහාසයේ විෂය නැති වුණොත් අපිට අතීතයේ වැදගත් දේවල් දැනගන්න වෙන්නේ නැහනේ. එකනේ ඉතිහාසය කියන්නේ කොච්චර වැදගත් විෂයක්ද? අපි අපේ ඉතිහාසය ආරක්ෂා කරගමු. හැමෝම එකතු වෙලා.